සුබ දවසක් ඔයාලා හැම දෙයකටම. ගොඩක් සාදරයෙන් පිළිගන්නවා IQ help with ඉංග්‍රීසියෙන් අපේ දෙවැනි වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව අපේ පළවෙනි ප්‍රශ්නෙට යමු. ඉතින් අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අපි ගත්තේ කලින් වීඩියෝ එකේ අපි ඔයාලට ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න ඉතුරු කරලා ගියා. ඉතින් අනේ ප්‍රශ්නේ තමයි අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නේ විදිහට ගත්තේ. ඉතින් එදා අපි අහුවේ ජාත්‍යන්තර කාන්තා දිනය කවදාද? A. මාර්තු 8 B. අප්‍රේල් 8 C. මැයි 8 D. ජූනි 8 ඒකට පිළිතුර තමයි A. මාර්තු 8 එහෙනම් අපි අද දවසේ දෙවැනි ප්‍රශ්නයට යමු. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වනුයේ A. පොල්ගස B. කොස්ගස C. අඹගස D. නාගස. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි D. නාගස. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් නාගස පින්තූරයක් පොළොමෙන්ට වැදගත් වෙයි කියලා දැම්මා. හරි, එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වනුයේ A. නිල්මානෙල් මල B. නෙළුම් මල C. අරලිය මල D. ඕකීඩ් මල. හරි, දැන් උත්තර දෙන්න. හරි, පිළිතුර තමයි A. නිල්මානෙල් මල්. හතරවෙනි ප්‍රශ්නයට යන්න කලින් ඔයාලට බලා ගන්න පුළුවන් නිල්මානෙල් මල්ගේ පින්තූරයක්. හරි, එහෙනම් අපි හතරවෙනි ප්‍රශ්නයට යමු. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වනුයේ A. වොලිබෝල් B. ක්‍රිකට් C. රග්බි D. පාපන්දු. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි A. වොලිබෝල්. හරි, අද දවසේ අපේ අවසාන ප්‍රශ්නය. ලෝකයේ උසම සත්වයා වන්නේ A. සිංහයා B. අලියා C. ජිරාෆ් D. සීබ්‍රා. හරි, දැන් උත්තර දෙන්න. හරි, පිළිතුර තමයි C. ජිරාෆ්. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ජිරාෆ්ගේ පින්තූරයක්. හරි, ඉතින් මම හිතනවා ඔයාලගේ මේ කලින් මම ප්‍රශ්න පහම හරියට කියලා. හරි, අදත් අපි ඔයාලට ඉතුරු කරන ප්‍රශ්නයට යමු. නිල් ග්‍රහලෝකය ලෙස හඳුන්වන ග්‍රහලෝකය කුමක්ද? A. අඟහරු B. සිකුරු C. බ්‍රහස්පති D. පෘථිවිය. හරි, ඔයාලා හිතන්නේ මොකක්ද උත්තරය කියලා? දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි, තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන්න. අද සමුගන්න. සුබ දවසක්.